ඔන්ලයින් රූපවාහිනී සේවයේ ලියක මහිම වැඩසටහන සඳහා මෙවර අප කැඳවාගෙන එන්නේ අපූර්ව චරිතයක්. ඇය අංශ කීපයකින් දක්ෂතා පෙන්වන කාන්තාවක්. ඇත්තෙන්ම එක්වරක ඇය මාධ්‍යවේදිනියක්, ඇයක ළමා සාහිත්‍යවේදිනියක්, සිත්තරාවියක්, ඒ වගේම නිවේදිකාවක්, ඒ වගේ කුසලතා රැසක් හිමි ඇය අපි ආදරෙන් පිළිගන්නවා. සමන්ති මීරියගල්ල මහත්මිය. අයබෝවන්. අයබෝවන්. ඇත්තටම ඔබ මෙම කලා රැසක නියැලෙන්න කොහමද ඔබ පරිචය ලැබුවේ මුලින්ම? මම හිතන්නේ පුංචි කාලේ ඉඳන්ම තමයි මට ඒ හැකියාව තියෙන්නේ. කුඩා කාලේ ඉඳලම මම හුඟක් පරිසරයක ජීවත් වෙන කෙනෙක් පුංචි ළමෙක් කාලෙම. ඉතින් මම හිතන්නේ එකක් මම තනියම හැදුනේ. මට සහෝදර සහෝදරියෝ නැහැ. ගෙදර තනියම හැදුන නිසා මම ගොඩක් වෙලාවට මගේ විනෝදාංශ හැටියට චිත්‍ර අඳින එක, ලියන එක, කතන්දර පොත් කියවන එක හුඟක් ආසාවෙන් කරා. මම හිතන්නේ මේ පරිසරය තමයි මුලින්ම මට බලපෑවේ නිර්මාණශීලී තැනැත්තියක් වෙන්න. එතකොට ඔබේ කොහොමද මේ පාසල් කටයුතු ඔබේ ගුරුවරු ඔබට කොහොමද මේ පරිසරය සකස් වෙන්න? එතකොට ඒ කටයුතු කොහොමද සිදු වුනේ? හිතන්නේ මගේ මේ නිර්මාණශීලී ජීවිතයේ මුල් පසුබිම ගැන කතා කරොත් මුලින්ම මතක් කරන්න ඕනේ මට මුලින්ම අකුරු කියවපු මුල් ගුරුතුමා. මං දැන් මේ ඉන්නේ මුල් ගුරුතුමාගේ ගෙදර ලස්සන උයනේ මිදුලේ. ඉතින් දැනට නම් මුල් ගුරුතුමා ජීවතුන් අතර නැහැ. ඒ ධනසේකර මැතිතුමා තමයි ඔහු විදුහල්පතිවරයෙක්. ඉතින් ඒ ධනසේකර මහත්මයාගේ ගුරුතුමාගේ මුලින්ම අයන්න කියන්න ලැබුණේ ඒ ගුරුතුමා යටතේ. එතනින් පටන් අරගෙන ආපු ගමන තමයි ඉන් පස්සේ විධිමත් පාසලකට ගිහිල්ලා විධිමත් පාසල් 3කට ගියා. පස්සේ අවසානයේට ඉගෙන ගන්නේ කොළඹ ගෞතමී බාලිකාවේ උසස් පෙළ හදාරන්නේ. ඒ හැම තැනකදීම අපූර්ව ගුරුවරු හම්බ වෙනවා. ඉතින් පහේ පන්තියේදී විශේෂයෙන්ම මට හමු වුණු නන්දා පෙරේරා ගුරුතුමිය මාවද මේ ඉන්න තැනටපත් කරන්න ඇය ලොකු වෙහෙසක් ගත්තා. ඇය හැම ළමයෙකුටම මේ වගේ ආදරෙන් සැලකුවා. නිර්මාණශීලී බව අපිට මම හිතන්නේ අපේ එක පුද්ගලයන් සතුව උපතින්ම ගේන නිර්මාණශීලීත්වයේ තියෙන්න පුළුවන්. නමුත් අර මඟ පෙන්වීම ඒ හැම දෙයක්ම ගුරුවරයෙක්ගෙන් ලැබෙනකොට මම හිතන්නේ දක්ෂතා ඔපදමා ගන්නට පුළුවන්. ඉතින් එහෙම තමයි නිර්මාණශීලීත්වය මේ තාක් දුරට රැඳුනේ. ඔව් මම හිතන්නේ මම ජීවත් වුණ පරිසරය වගේම මට ලැබුණු අධ්‍යාපන පසුබිම මට ලැබුණු ගුරුවරු මේ හැම කෙනෙක්ම මගේ ජීවිතයේ නිර්මාණශීලී මගේ දෙමාපියෝ ආදරණීය දෙමාපියෝ මේ සියලු දෙනාම මගේ ජීවිතයේ නිර්මාණශීලී කෙනෙක් බවට මාව පත් කරන්න මට සහයෝගය දුන්න පිරිස. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම මම මුලින්ම මම හිතන්නේ 80 දශකේ මම පාසල් ගමන පටන් ගන්නේ. 80 දශකේ පාසල් ගමන පටන් ගන්නකොට ගමේ පුංචි ඉස්කෝලේට තමයි මම මුලින්ම ඇතුල් වෙන්නේ. ඒ දවස්වල තිබුණා පහළ බාලාංශය කියලා. මම හිතන්නේ මම අවුරුද්දක් ගත කළෙත් නෑ මේ ඉස්කෝලේ දෙඩිගමුව කනිෂ්ඨ විද්‍යාලේ පහළ බාලාංශ පන්තියේ හිටියා. ඊට පස්සේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ශිෂ්‍යත්වය දක්වා, ඒ කියන්නේ පස්වෙනි ශ්‍රේණිය දක්වා මම පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයට ගියේ. එතනින් ශිෂ්‍යත්වය සමත් වෙලා ඊළඟට මම එනවා කොළඹ ගෞතමී බාලිකාවට. ඒ පාසලේ තමයි මම උසස් පෙළ දක්වා ඉගෙන ගන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අර මම ඉගෙනගත්ත කුඩා පාසල් විශේෂයෙන්ම පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලයේදී මට අපූර්ව ගුරුවරියක් මුණ ගැහෙනවා. ඇය වීනන්දා පෙරේරා. ඒ තමයි අපිට ශිෂ්‍යත්වයට වෙනකන් උගන්වන්නේ. ඉතින් ඇගේ මඟ පෙන්වීම, ඇගේ නිර්මාණශීලී අධ්‍යාපන ක්‍රමය නිසා තමයි හුඟක් වෙලාවට මම හිතන්නේ මම අද මේ වගේ ලියන්න චිත්‍ර අඳින්න යොමු වෙලා ඉන්නේ. පුරා වසර 31ක් පුරා මේ ඔබතුමිය මේ කලා ශාස්ත්‍රයේ එක අංශ වලින් මේ කටයුතු කරනවා. මේවට ඇගීමක් ලැබී තිබෙනවද කොහොමද? මම හිතන්නේ කීප වතාවක්ම මම ඇගීමට ලක් වුණා. විශේෂයෙන්ම 2015 අවුරුද්දේ කොළඹ තරුණ කලාකරු සම්මානය ලැබෙනවා. ඊට පස්සේ බස්නාහිර පළාත් විශ්වාභිනන්දන සම්මානයෙන් පිදුම් ලබනවා. මේ මෑතකදී 2022 අවුරුද්දේ ශ්‍රී ලංකා වනිතාභිමාන ජාතික සම්මානය ලැබෙනවා සාහිත්‍ය අංශය වෙනුවෙන්. ලංකාවේම ප්‍රථම ස්ථානය සාහිත්‍ය මාසය වෙනුවෙන් 2023 වසරේ. ගිය වසරේ
කාන්තා දිනය වෙනුවෙන් සම්මාන කිහිපයක්ම ලැබෙනවා. ලංකාවරී සම්මානය ලැබෙනවා. දැන් අමතරව ගොඩක් සාහිත්‍ය චිත්‍ර විවිධ අංශවලින් සම්මානයට මේ වර්තමානය ගැන හිතනකොට එවැනි තත්ත්වයන්ට එවැනි පසුබිම් සකස් වෙනවා දරුවන්ට අඩුයි. ඔව්. දැන් ඔබ මෙවැනි පරිසරයක ඉඳලා මේ වගේ කුසලතා රැසකට හිමිකම් කියන්න තත්ත්වයකට ඇති කරගත්තා. ඔබ නිපුණත්වයක් ලැබුවා. වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ කොහොමද දැන් ඔබ ඔතන සිටලා දකින්නේ? මං හිතන්නේ දැන් නම් තියෙන්නේ මේ අවිවේකී පරිසරයක් ළමයින්ට. ඇත්තටම ළමයි හරිම මම හිතන්නේ වර්තමානයේ ළමයි අධ්‍යාපනයත් එක්ක හුඟක්ම අවිවේකී ජීවිතයක් ගත කරන්නේ. අපිට ඒ කාලේ තිබ්බ නිදහස දැන් ළමයින්ට නැහැ. ඉතින් ටියුෂන් යනවා, පාසල් යනවා, ගෙදර ඇවිල්ලා මම හිතන්නේ පුංචි විවේකයක්වත් නැහැ. ඊට පස්සේ පාඩම් වැඩ කරන්න ඕනේ, ළමයි හෝම්වර්ක් කරන්න ඕනේ. මේ හැම දෙයක්ම නිසා ළමයින්ට අර නිදහසේ හිතන්න මනසක් ළමයින්ට පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඒ හින්දා මම හිතනවා දැන් වර්තමාන කාලයේ වෙද්දී ඒ මට තිබ්බ පරිසර ආත්මීය නිදහස, ඒ සැබෑම සතුට දෙමාපියෝ එක්ක ගත කරන්න තියෙන කාලය මේ කිසි දෙයක් දැන් දරුවන්ට නැහැ. මම හිතන්නේ දෙමාපියන්ටත් දරුවෝ එක්ක ගත කරන්න කාලයක් නැහැ. ඉතින් මේ තත්ත්වය හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද කියලා ඔබ හිතන්නේ දැන් වැඩිහිටියෙක් හැටියට සමාජයේ? ඔව් මම හිතන්නේ මේක හොඳ තත්ත්වයක් කියලා. නමුත් අපිට වර්තමානයේ අපි ගත කරන මේ ආර්ථික මේ ජීවන රටාව එක්ක දෙමාපියන්ට වැඩිහිටියන්ට සිද්ධ වෙලා තියෙනවා තම තමන්ගේ ගමන් හරිම මේ අධිවේගයෙන් යන්න. ඉතින් දරුවෝ හුඟක් වෙලාවට අසරණ වෙනවා. දරුවෝ අර පාසල් අධ්‍යාපන ක්‍රමය, ටියුෂන් අධ්‍යාපනය මේ දේවල් එක්ක අර කෘතිම දරුවෝ බවට පත් වෙලා මේ සාමාන්‍ය ළමයින්ගේ සංවේදී හිත් හුඟක් විනාශ වෙලා තියෙන. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ජංගම දුරකථනයේ බලපාන පුංචි දරුවන්ට පරිගණකයේ එක්කම ඉන්නවා. නමුත් අන්තර්ජාලය මේ පරිහරණය කරනවා. ඒ දේවල් මේ වර්තමාන සමාජයේ ඕන තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න. හැබැයි හරිම සමබර විදිහට ඒව කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපේ අනාගත පරපුර මං හිතන්නේ අසංවේදී පරපුරක් බවට පත් වෙන්න පුළුවන්. මං හිතන්නේ අර දැලිපියෙන් කිරි කනවා වගේ. අනිවාර්යෙන්ම. ඒ වගේ. ඉතින් අපිට මේක උණු හින්දා මේ අහක දාන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ විශේෂයෙන්ම දරුවන් කියවන්න පුළුවන්. කියන්නේ පොත් කියවීමට හුඟක් හුරු කරනවා නම් මම හිතන්නේ තව මේක අපිට හදාගන්න පුළුවන් තාමත් කාලේ තියෙනවා අපිට නිවැරදි වෙන්න. ඔබ දැන් මේ ඇත්තටම සිත්තරාවියා මේ මුද්දර සඳහා මේ චිත්‍ර අඳින වැඩපිළිවෙල කොහොමද ආරම්භ වෙන්නේ? මුද්දර වලට චිත්‍ර අඳින්න අරගෙන නම් දැන් මේ විදිහේ අවුරුදු ගණනාවක් වෙනවා. 2016 අවුරුද්දේ තමයි මුල්ම මුද්දරය අඳින්නේ ලෝක ළමා දිනය වෙනුවෙන්. ඒක තරඟයකට ඉදිරිපත් වෙලාද කරන්නේ නැත්නම්? නැහැ. ඒක අහඹු සිදුවීමක් හැටියට මට ලැබෙන්නේ. මොකද මම 2016 අවුරුද්දේ කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කියන්නේ එයාලා ලෑස්ති කරනවා හැම අවුරුද්දෙම ලෝක ළමා දිනයට උත්සවයක්, ජාතික උත්සවය. එහි චිත්‍ර නිර්මාණය කරන්න මට පැවරෙනවා මේ ජාතික මේ උත්සවයේ. නිල ලාංඡනයේ ඉඳලම. ඉතින් මේ නිල ලාංඡනයට නිර්මාණය කරපු චිත්‍රයක් තමයි හම්බ විදිහට තැපැල් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙලා මුද්දරයක් බවට පත් වෙන්නේ. මේ මුද්දරේ තියෙනවා පළවෙනි එක. මේ තියෙන්නේ මේ මුද්දරය. මේ මුද්දර පත්‍රිකාවක් මුල් දින කවරයක් මේත් සමග නිකුත් වුණා. මේ 2016 අවුරුද්දේ ලෝක ළමා දිනය වෙනුවෙන් නිර්මාණය කරපු මුද්දරය. මේ වෙනකොට මුද්දර කීයක් විතර ඔබ? මම මේ වෙනකොට මුද්දර 20ක් කරලා තියෙනවා. ඔව්. මේ ඔක්කොමද කොහොමද? බොහෝ ඒවා ලෝක ළමා දින මුද්දර. මේක 2023 අවුරුද්දේ ලෝක ළමා දින. එතකොට හස්ත කර්මාන්ත මුද්දර 10ක් නිර්මාණය කරලා තියෙනවා. මේක 5ක්. වෙසක් මුද්දර. මේ තියෙන තේ වෙසක් මුද්දර නිර්මාණය කරපු ඒවා. මුද්දර ටික වෙනම පෙන්නනවා. හරි මුද්දර ටික අපි මේ වෙනම ගමු නේද ඒ ටික. මේ පළමුනි ළමා පොත මොකක්ද ඔබ නිර්මාණය කරපුවා? මේ පුංචි ගැහැණු ළමයා පොත තමයි පොතක් හැටියට මම මුලින්ම
කතෘ ප්‍රකාශනයක් හැටියට නිකුත් කළේ. ඒ වෙද්දි මම ළමා කතන්දර සෑහෙන ප්‍රමාණයක් රචනා කරලා තිබුණා. හැබැයි පුවත්පත් සඳහා. පොතක් හැටියට ළමා පොතක් එළියට එන්නේ 2022 අවුරුද්දේ. මේ පොත 2022 අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙනවා. මේ වගේ තව පොත් කොච්චර කරලා තියෙනවද? දැනට තව පොත් දෙකක් කරා යෞවනයයි ආදරයයි කියලා පොතක් එක කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කරේ. තව පොත් ගණනාවක චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා හිතවත් අයගේ පොත්වල. ඒ වගේම දැන් මම මේ දවස්වල යොවුන් ළමා මේ යොවුන් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කරගෙන යනවා. ඒක තාම මුද්‍රණයට කියන්නේ මුද්‍රණය වුණේ නැහැ තාම. මේ දවස්වල අලුතෙන් ලියන්නේ අලුත් යොවුන් කතාවක්. එතකොට මේ ඔබ කවි නිර්මාණයට පෙළඹිලා තියෙනවා. ඔව්. කවි නම් දිනපතාම වගේ කවියක් නිර්මාණය කරන හුඟක් වෙලාවට ඒක විශේෂයෙන්ම මේ රැකියාවට යන අතරතුරේ මගේ සිදුවෙන සිද්ධීන්ද නැත්නම් ඇති වෙන සිතුවිලි නැහැ කාලය නැති නිසා අර මම ප්‍රවාහනයේ යෙදෙන අතරේ තමයි මේ කවිය නිර්මාණය කරන්නේ. හැමදාම උදේට කාර්යාලයට එනකොට මගදී වාහනේදී ඒ කවියක් නිර්මාණය කරනවා. හැබැයි තාම පොතක් හැටියට ඒ කවිත් එකතු කරගෙන යනවා. ඉදිරියේදී පොතක් හැටියට එළියට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ සාහිත්‍ය මාසෙ ලබන අවුරුද්ද සාහිත්‍ය මාසෙ මේ සාහිත්‍ය මාසෙ නෙවෙයි. මම හිතන්නේ බොහෝ විට ලබන අවුරුද්දේ මගේ යොවුන් පොත සහ කවි පොත ඒ වගේම තව අලුත් ළමා කතන්දර පොතක් මේ දවස්වල ලියනවා. ඔව් ඒතකොට ඔබ නිවේදිකාවක් ලෙසත් කටයුතු කරලා තියෙන කොහොමද? නිවේදිකාවක් ලෙස මම හිතන්නේ මම 97 අවුරුද්දේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සමුද්‍ර චාරිකා වැඩසටහනෙන් තමයි ඉස්සෙල්ලම නිවේදිකාවක් හැටියට මේ එළියට එන්නේ. ඒත් මගේ ආයතනික අවශ්‍යතාවයකට ඊට පස්සේ ජාතික රූපවාහිනියේ නිවාස වාසනා ලොතරැයි වැඩසටහන සමෘද්ධි නිවාස වාසනා ලොතරැයි වැඩසටහනේ නිවේදිකාවක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම හඩකැවීම් ශිල්පිනියක් හැටියටත් පුංචි අයගේ කාටුන් මොන වගේ චරිත වලට දඬ කවන්න ලැබිලා තියෙනවද? හඳ කවන්න ලැබිලා තියෙනවා. ඉන්චාර්ටඩ් ලෑන්ඩ් කියන කාටුන් කතාවේ බෙන් කියන ප්‍රධාන චරිතේ ඒ කාටුන් එකේ ස්වර්ණවාහිනිය තමයි ඒක මේ විකාශය වුණේ. ඒ වගේම තවත් කාටුන් රසකට හඬ දක්වලා තියෙනවා. ඔබ මේ කවි ලියන ශාවේ මේ ගීත ලියන්නේම අවස්ථාවක්. ගීත ලිවීමත් කරනවා. තාම පොතක් හැටියට කරන්න තරම් ගීත ප්‍රමාණයක් ලියලා නැහැ. හැබැයි මට විශේෂයෙන් මතක් කරන්න ඕනේ කම්කරු හා රැකී ආරක්ෂා මිනිස් බල රැකියා දෙපාර්තමේන්තුවේ තේමා ගීතය නිර්මාණය කළේ මම. අදටත් පාවිච්චි වෙනවා මේ තේමා ගීතය. ඔව්. එතකොට මේ දැන් ඔබ මේ සියලු කටයුතු වශයෙන් ඔබ රාජ්‍ය නිලධාරිනියක් හැටියට කටයුතු කරනවා මාධ්‍ය වේදිනියක් හැටියට කොහොමද මේ කාල කළමනාකරණය කරන්නේ මේ කටයුතු? මම හිතන්නේ සතියේ දවස් 5ම රාජකාරියට යනවා. සතියේ දවස් 5ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍යාංශය තමයි රැකියාව කරන්නේ. එතකොට මාධ්‍ය වේදිනියක් හැටියට වැඩ කරන්න පටන් ගත්තේ 1994 අවුරුද්දේ. චණ්ඩි ළමා පත්තරෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ යුවති දිනුම ඉන්ටර්නේෂනල් ප්‍රකාශන ආයතනයේ දිනුම පත්තරේ යුවති පත්තරේ රාජකාරී කරනවා. ඊට පස්සේ මම 2009 අවුරුද්දේ ලේක් හවුස් ආයතනයේ දිනමින පත්තරේ සමග සම්බන්ධ වෙනවා. ඔව්. එතකොට ඔබ මේ දැන් මේ ශායන කටයුතුත් එක්ක ඔබ ඊළඟ පියවර මොකක් කියලාද හිතන්නේ? ඔබ මේ වයින් තව ඉදිරිය මේ කටයුතුත් කරන ගනිමින් තව ඉදිරියට යන්න ඔබගේ බලාපොරොත්තු තියෙනවද කොහොමද? මම හිතන්නේ මම මගේ ලේඛන සහ මේ සාහිත්‍ය ළමා සාහිත්‍ය කටයුතු කරන අතරේ මම තව වැඩියෙන් මගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැත්තටත් යොමු වුණා. දැන් මම මේ දවස්වල මගේ ශාස්ත්‍රපති උපාධියට ලෑස්ති වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ. ඔබ චැනල් 9 TV රූපවාහිනී සේවයේ ලියක මහිම වැඩසටහනට සම්බන්ධ වෙලා තොරතුරු සපයමින් ඔබගේ නිර්මාණයක් කියවන පිළිබඳ තොරතුරු ලබා දීම පිළිබඳව බොහොමත් ස්තුතියි. ඔබගේ කටයුතු සර්වත්කයන් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Second head.